කීයක් තියනවද? 50ක් කියලා කිව්වේ. ආ. Yes. මොකද බං? සල්ලි ඊළඟ එන්න කිව්වා. මේ උදේ පාන්දර කොහෙද තියෙන සල්ලි ඇද්ද බං? අම්මට කියපන් දවල් වෙලා එන්න කියලා. ඉතින් ඵලයන් ඇයි පුතා අම්මා සල්ලි ඊළඟ එන්න කියලා කිව්වේ? ඉස්කෝලේ ගෙන් යන්න එක්සර්සයිස් පොත්යක් ගන්න සර්. පුතා කීයද ඉන්නේ? 6 සර්. පුතා අද ඉස්කෝලේ යනවද? නෑ සර්. ඇයි ඒ? පොත් නැතුව ඉස්කෝලේ එන්න බෑ සර්. මිස් ගහයි. පුතා අද ඉස්කෝලේ ඉන්න. මං ගා පොත් තියෙනවා. මිනිහෙක් මැරෙන්න ඕනේ යාගේ අනිත් අයට දැනෙන්න. ජීවත් වෙලා ඉන්නවට දැනෙන්නේ නෑ. ඇයි? එහෙම තමයි වෙන්නේ. මිනිස්සු ජීවත් වෙනකොට අගයක් නෑ. Taman ගැන අගයක් නෑ. ඔයාට ඔයාගෙන අගයක් තියෙනවද? ඔව්. මං ගැන? ඔව්. ඇයි ඒක ඔයාලට දැනෙන්නේ නැද්ද? දැනෙනවා. මොනවද මං කරන්න ඕනේ? මොනවද මට කරන්න කියන්නේ? ඔයා හැම දෙයක්ම කරන්නේ මගෙන් අහලාද? කාලය ගත වෙන්නේ සාහිත්‍යයත් එක්ක නෙවෙයි. කාලය ගත වෙන්නේ සංගීතයත් එක්කත් නෙවෙයි. අවකාශයත් එක්ක. සාහිත්‍ය සංගීතය තියෙන අවකාශය තුල. අවකාශය තුල තියෙන මේ දෙක විතරක් නෙවෙයි. තව ගොඩාක් දේවල් තියෙනවා. පාවෙන පුස්තකාලයක් වෙනවට වඩා හොඳයි පොළවේ පය ගන්න මිනිහෙක් වෙන එක. තේරුම් ගන්න මේක. මිනිස්සුන්ට හැඟීම් කියලා දෙයක් තියෙනවා. විශේෂයෙන්ම අපිට හැඟීම් දැනීම් වැඩි. ඒක කලාවත් එක්කෙන දෙයක්. අපි කොහොමද ගස්කල් වගේ ජීවත් වෙන්නේ? වාගේ ජීවිතේට මං කවදාවත් බාධාවක් වෙලා තියෙනවද? වාගේ නිදහසට මං කවදාවත් කොන්දේසි දාලා තියෙනවද? ඒත් මට ඔයා කැමති දේවල් හැමතිස්සෙම ඉෂ්ට කරන්න බෑ. ඒක තමයි ප්‍රශ්නේ. ඔයා මං ගැන හොයන්නේ. මට ඕන දෙයක් කරන්න ඉඩ දීලා. ඒක වැරදි. මිනිස්සු නිදහස ඉල්ලලා අරගල කරනවා. ඔයා නිදහස එපා කියලා රණ්ඩු කරනවා. ගැහණියෙක් ගැන ගැහණියෙක්ගේ පැත්තෙන් හිතන්න පුළුවන් පොතක් ඔයා කියවලා නැද්ද? කියවලා තියෙනවා. කියවලා තියෙනවා. ඒත් ඔයා වගේ චරිතයක් හම්බ වෙලා නැහැ. ඔය අමුත්තෙක් වගේ පෙනුනට කිසිම අමුත්තක් නෑ. අමුත්තෙක් වෙන්න අමුත්තක් සිද්ධ වෙන්න ඕනේ. සිද්ධ වෙන දේවල් සාමාන්‍ය වුණාම අපි දෙන්න අතර තියෙන සම්බන්ධෙත් සාමාන්‍ය වෙනවා. මොකද කියන්නේ?
අපි පොතක් කියවන. පරිච්ඡේද ගණනාවක් අතහැරලා. එහෙම නැත්නම් ඒ පොතේ පිටු ගැලවිලා. අපි චරිත තේරුම් ගන්නේ තියෙන ටික ඇතුලේ. තියෙන ටිකත් බරපතලයි. ඒ වුණාට නොකියපු පිටු වැඩි. හැම ඇස් දෙකම උනත් බැල්මක් තියෙනවා. ඒකම බැල්මක උනත් පැති දෙකක් තියෙනවා. එකක් ඇතුළට බර වුණ එකක්. අපිට නිතරම හම්බ වෙන්නේ මතු පිට දේ. එක සරලයි. කියවන්න හරි පහසුයි. ළඟදී නගරයට යන්න හේතුවක් නැද්ද? මගේ හිතේ අදහසක් නෑ. හේතුවක් හැදුනොත් යන්න වෙනවා. හේතුවක් හැදෙයි. හේතුවක් නැතුව මිනිස්සු මග අරින්න හොඳ නැහැ. මං කාවත් මගේරියේ නෑ. හේත් විශේෂ පිළිගැනීමක් කරන්න උවමනාවකුත් නෑ. විශේෂ පිළිගැනීමක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය විදිහට ඇසුරුනාම ඇති. මං හැසිරෙන හැටි අසාමාන්‍යද? අසාමාන්‍ය නෑ. ඒත් සාමාන්‍යත් නෑ. මට උනාත් එක්ක ටිකක් කතා කරන්න විතරයි. ඉතින් කතා කරන්න. මෙතන කතා කරනවට වැඩිය හොඳයි බෙල්ල වැලදා ගන්න එක. මෙතන තියෙන හැම පුටුවක් ගාන ඉන්න මකුණන්ට තියෙන්නේ ලොකු කන්. මකුණ හොඳයි. කෑවොත් වැඩිමුණොත් පළුවක් දායි. ඒත් බචි දෙබරු විද්දොත් නයි විස. පව්. එහෙම හින්ට් ගහන්න එපා. ඔයා දන්න තරම බචි. ඕකට ගෑනු සෙල්ලමක් වගේ. සුමේද කොහේ කෙනෙක්ද? මේ ගමේම තමයි. ගම කාපු එකේ. සුමේද ගිහින් පෙනුමක් නැහැනේ. පෙනුම කියන්නේ පේන දෙයට නෙවෙයි බචි.